හෙලෝ එවරිවන් ඔන්න අදත් අපේ ආදරණීය අම්මලාට අලුත් වීඩියෝ එකක් අපි අරගෙන ආවා. මේ වීඩියෝ එකකින් අපි කතා කරන්න සූදානම් වෙන්නේ මීල් ටයිම් එකේදී. එහෙමත් නැත්නම් කෑම කන වෙලාවේදී පුංචි බබාලා එක්ක කතා කරන්න අවශ්‍ය වෙන වාක්‍ය ඛණ්ඩ 35ක් ගැනයි. අපි මුලින්ම බලමු මීල් ටයිම් එකේදී අපිට අවශ්‍ය වෙන බොහෝ විට අවශ්‍ය වෙන වචන මොනවද කියලා. බ්‍රෙක්ෆස්ට් කියන්නේ උදේ ආහාරය. ලන්ච් දවල් ආහාරය. ඩිනර් රාත්‍රී ආහාරය. ඩයිනින් ටේබල් කියනවා අපි කෑම මේසයට. ප්ලේට් පිඟාන. ස්පූන් හැන්ද. ඒ වගේම ෆෝක් ගෑරප්පුව. අපි වතුර වීදුරුවට කියනවා a glass of water. වීදුරුවට අපි a glass කියනවා. වතුර පුරවපු වීදුරුවකට අපි a glass of water කියලා කියනවා. එහෙනම් කිරි වීදුරුවට කියන්නේ a glass of milk. a glass of milk. ජග් කියන්නේ ජෝකුව. වතුර පිරවීමට ගන්න ජෝකුව. කප් අපි කප් කියන වචනෙන් හඳුන්වන්නේ අපි තේ බොන්න ඒ වගේම කෝපි බොන්න පාවිච්චි කරන කෝප්පය. විශේෂයෙන්ම අපි අමුත්තන්ට පිළිගන්නේ මේ කප් එක. කප් එකත් එක්කම අපි පාවිච්චි කරන්නේ සෝසර් පුංචි පීරිසිය. ඉතින් මේ වචන දෙකම නිතරම අපි එකට තමයි භාවිතා කරන්නේ cup and saucer කියලා. මග් කියන්නේත් කෝප්පෙම තමයි. හැබැයි ඔයගොල්ලන්ට පේනවා ඇති කප් එකයි මග් එකයි අතර විශේෂ වෙනසක් තියෙනවා. ඒ වෙනස සිද්ධ වෙන්නේ එම කෝප්පේ හැඩය නිසා. බෝල් කියන්නේ බන්දේසිය. නැප්කින් අපි නැප්කින් එක භාවිතා කරන්නේ කෑම ගැනීමෙන් පසුව අත් නැත්නම් කට පිසදා ගන්න. ඉතින් මෙන්න මේවා තමයි අපිට බොහෝ විට අපේ කෑම මේසෙදී පාවිච්චි කරන්න වෙන දේවල්. ඊළඟට අපි බලමු කෑම කන වෙලාවේදී අපි ගොඩක්ම භාවිතා කරන කෑම වර්ගවල නම්. රයිස් ඇන්ඩ් කරි. රයිස් කියනවා අපි බත් වලට. කරි කියනවා ව්‍යංජන වලට. එනම් බත් සහ ව්‍යංජන රයිස් ඇන්ඩ් කරි. ඊළඟට ෆ්‍රයිඩ් රයිස්. පාස්තා මේක ඇතැම් අවස්ථාවලදී පැස්ටා කියලත් අපි ප්‍රනවුන්ස් කරනවා. සීරියල් ධාන්‍ය වර්ග වලින් හදපු ආහාරයක් සීරියල් කියන්නේ. බ්‍රෙඩ් ඇන්ඩ් බටර් පාන් සහ වෙඬරු බටර්. නූඩල්ස්. සැලඩ් කියනවා අපි සලාද වලට. එක පළතුරු වලින් හදන සලාදයක් වෙන්න පුළුවන්. එළවලු වලින් හදන සලාදයක් වෙන්න පුළුවන්. ස්ක්‍රැම්බල්ඩ් එග්ස්. ෆෘට් ජූස් ඕනම පළතුරකින් හදන පළතුරුෂ පානයකට ෆෘට් ජූස් කියලා අපිට කියන්න පුළුවන්. අම්මලාට පුළුවන් ඒ වෙනුවට ෆෘට් කියන වචන වෙනුවට ඔරෙන්ජ් කියන වචනේ පාවිච්චි කරලා ඔරෙන්ජ් ජූස් කියලා කියන්න. ඇපල් කියන වචනේ පාවිච්චි කරලා ඇපල් ජූස් කියන්න. මේ ආහාර වර්ග තමයි අපි ගොඩක් වෙලාවට පුංචි බබාලා එක්ක කෑම කන වෙලාවට ගන්න ආහාර වර්ග.
ඊළඟට අපි කතා කරමු අපිට අවශ්‍ය වෙන වාක්‍ය ඛණ්ඩ මොනවද කියලා. Time for breakfast. උදේ කෑමට වෙලාව හරි. Time for lunch. දවල් කෑමට වෙලාව හරි. Time for dinner. රෑ කෑමට වෙලාව හරි. අපි vocabulary වලදී කතා කරා breakfast, lunch and dinner කියන වචනවල තේරුම් මොනවද කියලා. ඉතින් අපි කෑම කන වෙලාව අනුව ඒ වචනය අම්මලාට භාවිතා කරන්න පුළුවන්. Are you hungry? Are you hungry? ඔයාට බඩගිනීද? Are you hungry? පුංචි බබාගෙන් අහන්න පුළුවන් ඔයාට බඩගිනීද? Are you hungry? Let's go in the kitchen. Let's go in the kitchen. අපි කුස්සියට යමු. අපි කුස්සියට යමු. Let's go in the kitchen. පුංචි බබාගෙන් අහන්න පුළුවන් අද මොනවද ඔයා කන්න කැමති කියලා. What do you like to eat today? What do you like to eat today? අද ඔයා මොනවද කන්න කැමති? What do you like to eat today? I'm making noodles for you. I'm making noodles for you. මම ඔයාට නූඩල්ස් හදන ගමන් ඉන්නේ. මේ වාක්‍ය අම්මලාට කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන් නූඩල්ස් කියන වචන වෙනුවට කැමති ආහාරයක නමක් භාවිතා කරලා. උදාහරණයක් විදිහට I am making pasta for you. I am making pasta for you. ඒ විදිහට අම්මලා හදන කෑම වර්ගයේ අනුව මේ වාක්‍ය භාවිතා කරන්න පුළුවන්. Wash your hands before eating. Wash your hands before eating. කෑම කන්න කලින් අපි දරුවන්ට කියනවා අත් සෝද ගන්න කියලා. අපිට මේක සරලව කියන්න පුළුවන් wash your hands කියලා. එමත් නැත්නම් කෑමට කලින් ඔයාගේ අත් සෝදන්න කියන අදහසෙන් wash your hands before eating. Here's your plate. Here's your plate. මෙන්න ඔයාගේ පිඟාන. යම් කිසි දෙයක් අපිට බබාට දෙනකොට කියන්න පුළුවන් here's your. මෙන්න ඔයාගේ කියන අදහසෙන්. එතකොට plate වෙනුවට here's your spoon, here's your serviette, here's your bottle, here's your glass of water කියන වචන පාවිච්චි කරන්න පුළුවන්. Put your serviette in your lap. එමත් නැත්නම් put your napkin in your lap. serviette or napkin කියන්නේ අපි අර කෑම කන වෙලාවට භාවිතා කරන කෑම හැලෙන එක වළක්ව ගන්න භාවිතා කරන ලේන්සුව. Put your serviette or napkin in your lap. ලේන්සුව ඔයාගේ උකුලට දාගන්න. You can try this. ඔයාට පුළුවන් මේක කාලා බලන්න. ඔන්න කෑමක් හැදුවම පුංචි පුතාට පුංචි දුවට දීලා අපිට කියන්න පුළුවන් මේක කාලා බලන්න. කාලා කියන්න රසයිද කියලා අපි එහෙම කියනවනේ. ඉතින් ඔයාට මේක කාලා බලන්න පුළුවන්. You can try this. You can try this. You can start eating now. You can start eating now. දැන් ඔයාට කන්න පටන් ගන්න පුළුවන්. කෑම දුන්නට පස්සේ ලබා දුන්නට පස්සේ ඔබට කියන්න පුළුවන් you can start eating now. How does it taste? How does it taste? ඒකේ රස කොහොමද? අපි කෑම කන වෙලාවේදී දරුවන්ගේ බුද්ධි වර්ධනය සඳහා අහන්න පුළුවන් එක ප්‍රශ්නයක් තමයි මෙන්න මේ ප්‍රශ්නේ. How does it taste? අපි රස වර්ග කීපයක්ම අඳුර ගන්නවනේ කෑමවල. sweet, පැණි රස, sour, ඇඹුල් රස, spicy, සැර, bitter, තිත්ත, salty, ලුණු රස. ওই විදිහට රස කීපයක් තියෙනවා. එතකොට දරුවා ආහාර ගන්නකොට ඒ ආහාරයේ රස අනුව අපිට උත්තර දෙනවා. ඉතින් අම්මලාට පුළුවන් මේ ප්‍රශ්නේ කෑම ගන්න වෙලාවේදී දරුවන්ගෙන් අහන්න. How does it taste? ඒකේ රස කොහොමද? How does it taste? This is good for you. This is good for you. අම්මලාට නිතරම කියන්න වෙන වාක්‍යයක් තමයි මේ. දරුවෝ සමහර කෑම
ගන්න එක ප්‍රතික්ෂේප කරන වෙලාවට අපි කියනවා මේක ඔයාට ගුණයි, මේක ඔයාට හොඳයි. ඒ නිසා කන්න කියලා. ඉතින් මේ වාක්‍ය භාවිතා කරන්න පුළුවන් ඒ සඳහා this is good for you. This is good for you. මේක ඔයාට ගුණයි, මේක ඔයාට හොඳයි කියන අදහස. Eat this. This is healthy. Eat this. This is healthy. Healthy කියන්නේ සෞඛ්‍යවත් කියන එක. එතකොට healthy කියන එක අපි දරුවෝ එක්ක කියන්නේ නැහැ මේක හරිම සෞඛ්‍යවත් ආහාරයක් කියලා. අපි කියන්නේ මේක ඇඟට ගුණයි කියලා. ඒ අදහස දෙන්න මේ වාක්‍ය භාවිතා කරන්න පුළුවන්. Eat this මේක කන්න. This is healthy. මේක ඇඟට ගුණයි. මේක ගුණ කෑමක් කියන අදහසයි තියෙන්නේ. Eat this. This is healthy. Don't spill the milk. Don't spill the milk. කිරි හිරවන්න එපා, හලන්න එපා. විශේෂයෙන්ම දියර වර්ග, වතුර, කිරි, සුප් වර්ග ආහාරයට ගන්න වෙලාවට අපිට මේ spill කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන් ඉහිරවනවා, හලනවා කියන අදහස. Don't spill the milk. It's too hot. It's too hot. අපි රස්නෙන් කෑම දෙන වෙලාවට බබාලට කියන්න පුළුවන් ඒක ටිකක් රස්නේ, ඒක හරිම රස්නේ. මෙතන අදහස it's too hot. ඒක හරිම රස්නේ, ගොඩක් රස්නේ කියන අදහස. hot කියන අදහස ළමයින්ට දෙන්න ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන්. It's too hot. රස්නේ. Blow on it. It will cool off faster. රස්නේ කෑමක් දුන්නම එකපාරට අපි බබාට කන්න කියන්නේ නෑනේ. ඒකට පිඹින්න. Blow on it. Blow on it. ඒක ඉක්මනට නෙවෙයි. It will cool off faster. It will cool off faster. ඒකට පිඹින්න. ඒක ඉක්මනට නෙවෙයි. ඊට පස්සේ කෑමට ගන්න කියලා අපි කියනවා. Come here and eat with me. Come here and eat with me. අම්මලා එක්කම බබාලා කෑම ගන්න අවස්ථා අපිට හම්බ වෙනවා. එතකොට ඒ වෙලාවට කියන්න පුළුවන් මෙහෙට ඇවිත් මාත් එක්ක කෑම ගන්න. Come here and eat with me. Come here and eat with me. මෙහෙට ඇවිත් මාත් එක්ක කන්න. It smells so good. ඒක හරිම සුවඳයි. කෑම වලින් එන සුවඳ දරුවෝ විඳිනවා. ඒ වගේ අවස්ථාවකදී භාවිතා කරන්න පුළුවන් it smells so good. smell කියන්නේ සුවඳ දැනෙනවට. It smells so good කියන වාක්‍ය ඒ සඳහා භාවිතා කරන්න පුළුවන්. Take a bite. මේ bite කියන අදහසෙන් අපිට අදහස් දෙකක් ගන්න පුළුවන් ඒ වචනේ. එකක් තමයි බත් වගේ දෙයක් නම් අපි කියන්නේ බත් කටක් කන්න කියලා. ඒ වගේම පීට්සා නැත්නම් ෆෘට් එකක් පළතුරකින් නම් අපි කියනවා කෑල්ලක් කන්න කියලා. එතකොට මේ කටක් කන්න, කෑල්ලක් කන්න කියන වචන දෙකටම bite කියන වචනේ use කරන්න පුළුවන්. Take a bite. Take a few more bites. Take a few more bites. තව ටිකක් කන්න. දෙමාපියන්ට නිතරම අම්මලාට කියන්න වෙන දෙයක් තමයි තව ටිකක් කන්න පුතේ, තව ටිකක් කන්න. නැත්නම් අපි එකකින් අදහස් කරන්නේ තව කටවල් කීපයක්, බත් කටවල් කීපයක්, කෑලි කීපයක්. ඒ අදහස එතකොට take a few more bites කියන්නේ ඒ අදහස දෙන වාක්‍යයක්. Eat with the spoon. හැන්දෙන් කන්න. Eat with the spoon. spoon කියන වචන වෙනුවට අපිට භාවිතා කරන්න පුළුවන් eat with the fork, eat with your hand. ඒ විදිහට ඒ කියන්නේ හැන්දෙන් කන්න කියන අදහස වෙනුවට ගැරප්පුවෙන් කන්න, ඔයාගේ අතින් කන්න කියන අදහස උනත් මේ වාක්‍යය ඇතුළට අපිට යොදන්න පුළුවන්. Eat slowly. Eat slowly. හිමින් කන්න. ඇතැම් ආහාර ඉතාම ආසාවෙන් ළමයි ඉක්මනින් කන අවස්ථා තියෙනවා. ඒ වෙලාවට අම්මලාට කියන්න පුළුවන් eat slowly. හිමින් කන්න. Say ah. Say ah. මේක නම් අපිට අවශ්‍ය වෙන්නේ දරුවන්ට කෑම අපි විසින් කවනකොට. අපි කියනවානේ ආ කියන්න, ආ කියන්න බලන්න කියලා. අනේ ඒ තේරුම තමයි say ආ කියලා කියන්නේ. Drink some water. Drink some water. වතුර ටිකක් බොන්න. වතුර ටිකක් බොන්න. Chew well and swallow. Chew කියන්නේ මෙතනදී හොඳින් හපනවයි කියන අදහස. Chew well කියන්නේ හොඳින් හපනවා. Swallow කියන්නේ ගිලිනවා. එහෙනම්
අපි දරුවන්ට කියනවා ආහාර ගන්නකොට හොඳට හපලා ගිලින්න පුතේ කියලා. Chew well and swallow. Chew well and swallow. Chew with mouth closed. Chew with your mouth closed. කට වහගෙන හපන්න. අපි කෑම ගන්නකොට කට ඇරගෙන කෑම එළියට විසික් වෙන විදිහට හපන්නේ නැහැ. දරුවන්ට හොඳ පුරුදු කියලා දෙනකොට අපි කියනවා කට වහගෙන තමයි කෑම කන්න ඕනේ හපන්න ඕනේ කියලා. Don't stuff your mouth. Don't stuff your mouth. ඒ වගේමයි කෑම කන වෙලාවට කෑම වලින් කට පුරවගෙන කන්නේ නැහැ. ටික ටික තමයි කන්න ඕනේ කියන අදහස මේකේ තියෙන්නේ. කට පුරව ගන්න එපා. Don't stuff your mouth. Don't stuff your mouth. Yummy. Yummy. අපි yummy කියනවා රසයි කියන එකට. It's tasty, it's delicious කියලාත් කියනවා. හැබැයි පුංචි දරුවන්ට පුරුදු කරන්න පුළුවන් ලේසිම වචනයක් තමයි yummy. Yummy. Do you want some more? Do you want some more? කාලේ ඉවර වුණාට පස්සේ අපි අහනවා ඔයාට තව ටිකක් ඕනේද? Do you want some more? Do you want some more? Did you finish eating? Did you finish eating? ඒ වාක්‍යය අදහස තමයි ඔයා කාලේ ඉවරයිද? ඔයා කාලේ ඉවරයිද? Did you finish eating? Did you finish eating? You need to eat some more. You need to eat some more. අපේ අම්මලා හැමතිස්සෙම කියන දෙයක් නේද කෑම කන වෙලාවට. ඔයා කෑව මදි තව ටිකක් කන්න ඕනේ. ඔයා තව ටිකක් කන්න ඕනේ. You need to eat some more. You need to eat some more. ඔයා තව ටිකක් කන්න ඕනේ. Are you full? Are you full? ඔයාගේ බඩ පිරිලාද? Are you full? අපිට මේක පුංචි බබාලට හුරු කරන්න පුළුවන් බඩ පිරිලයි කියලා කියන්න. I'm full. මගේ බඩ පිරිලා. I'm full. මෙතනදී අහන්නේ ඔයාගේ බඩ පිරිලාද? Are you full? Are you full? Is it enough? Is it enough? ඇතිද? කෑම කන වෙලාවට අපි අහනවා නේද ඇතිද කියලා පුංචි බබාලගෙන්. Is it enough? Is it enough?